ඔයාලගේ මැෂිමත් ඔය වගේද? ඉතින් ඔය මැෂින් එක ඔය මාස ගානකින් සුද්ධ කරපු නැති මැෂින් එකක් නෙවෙයි. අපි එක දිගටම වැඩ කරන නිසා තමයි ඔය විදිහට මැෂින් එක මේ අපවිත්‍ර වෙන්නේ. ඉතින් අපි මාස 3-4කට සැරයක්වත් සුද්ධ කරන්න ඕන. ඕක මාස 5කින් විතර සුද්ධ කරන්න බැරි වෙච්ච නිසා තමයි ඔච්චරම අපවිත්‍ර වෙලා තින්නේ. මුලින්ම අපි ඔයිල් ටික ඉවත් කරගන්න ඔය නට් ටික බුරුල් කරලා අපි ඉවත් කරලා යටින් භාජනයක් තියලා ඒ අනවශ්‍ය තෙල් ටික අපි ඒ අපවිත්‍ර වෙච්ච තෙල් ටික අපි ඔය විදිහට භාජනයකට අපි ගන්න ඕන. ඒ ටික අයින් කරන්න ඕන. ඊට පස්සේ අපි ওই ටැංකිය සම්පූර්ණයෙන්ම සුද්ධ කරන්න ඕන. හොඳට රෙදි කෑල්ලක් දාලා කපු වගේ රෙදි කෑල්ලක් දෙනවා හොඳට ඉක්මනින් අපිට ඉවත් කරගන්න පුළුවන්. ඒක ඇතුලේ තියෙන කුණු දූවිලි ටික ඒ ටික හොඳටම පිරිසිදු කරන්න ඕන අපි. ඔය මම භාවිතා කරලා තියෙන මේව නම් සුදුසු නැහැ. ඉතින් මගේ පහසුවට ඉතින් එවලේ අවිච්ච උපකරණ වලින් තමයි මම ඒක සුද්ධ පවිත්‍ර කරේ. ඉතින් ওই විදිහට හොඳටම අපි පිහදාලා සුද්ධ පවිත්‍ර කරලා තමයි අපි ඔයිල් ටික දාන්න ඕන. ඔයිල් දානකොට ඔයාලා පිරිසිදු ඔයිල් ලීටර් භාගයක් විතර අපි ඔය ටැංකියකට දාන්න වෙනවා. ඔකේ හයි කියන මට්ටමට එනකන් අපි ඔයිල් ටික අපි දාන්න ඕන. ඉතින් ওই විදිහට හොඳටම සුද්ධ කරාට පස්සේ ඔය වගේ නට් ටික හොඳට තද කරලා තමයි අපි ඔයිල් ටික දාන්නේ. ඒ ඔයිල් ටික අපිට ඔයිල් ලීටර් භාගයක් වගේ ප්‍රමාණවත්. ඒ ප්‍රමාණය තමයි ඔයාලත් මැෂිමට දාන්න ඕන. හයි කියන මට්ටමට ඉහළින් යන්නේ නැති වෙන්න.